ශ්‍රී ලාංකේය අප බුදුදහම වැළඳගත්දා පටන් වෙසක් නැරඹීමේ අපූර්ව වූ සංස්කෘතියක් අපේ රට තුළ බිහි වුණා. ඒ අපූර්ව සංස්කෘතිය නව මානයකට ගෙන එන්නට මේ වෙසක් කලාපයට හැකි වුණා. යම් යම් විවේචන තිබෙනවා තමයි. හැබැයි අප විශ්වාස කරන දෙයක් තිබෙනවා. වෙසක් කලාපයකට වෙසඟේ බොහෝ විශේෂාංග එක් රැස් කරන්න. විශේෂාංග රැසක් එකම ස්ථානයකදී දැක බලා ගැනීමේ අපූර්ව හැකියාව තිබෙනවා. ඒ අතින් බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපය ඉතාමත් සුවිශේෂයි. අපි බුදුරශ්මී ජාතික වෙසක් කලාපයට පැමිණෙන්නට ඔබට ආරාධනය කරන්නෙත් ඒ නිසාවෙන්මයි. වෙසක් පහන් කූඩු, වෙසක් සැරසිලි, වෙසක් තොරණ වගේම මා කලිනුත් සඳහන් කළ ආකාරයට අරලියගහ මැදුරේ පැවැත්වෙන ප්‍රණීත බද්දන්සලට සහභාගී වෙන්න. එහි රස බලන්නත් ඔබට හැකියාව තිබෙනවා. බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ සුවිශේෂිත බවයයි. මේ නිර්මාණ හැම එකකින්ම ඔබට කිසියම් හෝ පාඩමක් ඔබේ ජීවිතයට උගෙන ගැනීමේ හැකියාව තිබෙනවා. ලක්ෂ සංඛ්‍යාත විදුලි බුබුලු බේරේ වැව් පරිශ්‍රය පුරාවට ආලෝකවත් වෙලා ඒ ආලෝකයේ කතාව ඔබට ඔබේ ජීවිතයට බොහෝ පාඩම් කියා දෙනවා. බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ සිට අප නැවතත් සූදානම් ධනුෂ්ක සිටින පරිශ්‍රයට යන්න. බුද්ධරශ්මී ජාතික වෙසක් මංගල්‍යය 2012 ගංගාරාමයේ සහ අරලියගහ මන්දිර පරිශ්‍රය කේන්ද්‍ර කොට ගනිමින් තමයි අපි මෙවරත් පවත්වන්නේ. ඉතින් ඔබට පසුබිමින් පෙනෙනවා ඇති කොයිතරම් විශාල සෙනගක් අද දෙවැනි දවසේ වෙලත් මේ බුද්ධරශ්මී ජාතික වෙසක් මංගල්‍යය නරඹන්නට පැමිණිලා ඉන්නවාද කියන වගේ. ඉතින් වෙසක් පහන් කුඩු නිර්මාණයන් අතරතුරේ අපි ගමන් කරමින් ඉදිද්දී තවත් විශේෂ වෙසක් නිර්මාණයන් අපේ නෙත ගැටෙනවා. ඒ සුන්දර නිර්මාණයන් ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම්මින් ඉන්නවා. තවත් එක් විශේෂ නිර්මාණයක් අපි තෝරා ගන්නවා. මේ නිර්මාණය දෙස අපි බලද්දී බැලු හැටි අපිට පේන්නේ මේවා තනි කළු ගලින් නිර්මාණය කරලා තියෙනවාදෝ කියලා අපිට සමහරලාට පුංචි සැකයකුත් ඇති වෙනවා. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන මේ සියලුම දේවල් ඉතාමත් හරි අපූර්වට නිර්මාණාත්මක අයුරින් නිර්මාණය කරන්නට එක් විශේෂ කාර්යාංශයක් සූදානම් වෙලා ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්යාංශය. ඉතින් මේ නිර්මාණය ගැන කතා බහ කරන්න මාත් එක්ක මේ වෙලාවේ තවත් හිතවතෙක් එකතු වෙනවා. අපි ඔබතුමාගේ නම සහ තනතුර පොඩ්ඩක් මතක් කරමු. මම පොකෝ 85990 චතුරංග. චතුරංග මේ නිර්මාණය ගැන අපිට ටිකක් කියන්නකෝ. මේ නිර්මාණය මුලින්ම හදලා තියෙන්නේ උණ බට පාවිච්චි කරලා සැකිල්ල නිර්මාණය කර ගැනීමෙන්. ඊට පස්සේ මේ මූලික රූපය මවාගෙන තියෙන්නේ හොඟා ගන්නාලද මේ පත්තර උපයෝගී කරගෙන. ඒ පත්තර මේ පසුව මේ සියුම් නිර්මාණ කිරීම සඳහා කියන්නේ තොල් පඩවල්, නහය, ඇස් වගේ භාවිත කරන්න හදන්න මේ පල්ප් ක්‍රමයට අපි හදාගත්ත මේ පත්තර අඹරාගෙන සාදාගත්ත පල්ප් එකකින් තමයි හදලා තියෙන්නේ. ඊට අමතරව මේ පාට අරගෙන තියෙන්නේ ගල් කුඩු මේ භාවිතා කරලා. ඊටත් අමතරව මේ අත්‍යම් ස්ථාන වලට මැටි අවශ්‍ය ප්‍රමාණයට මේ භාවිතා කරලා තියෙනවා. එයින් තමයි මේ නිර්මාණය අපි මූලිකවම කරගෙන තියෙන්නේ. මූලිකව තව දැක්ක මේ නිර්මාණයේ සැරසිලි වලට ඒ කියන්නේ ඔය රෙදි වලින් භාවිතා කරලා තියෙනවා බුදුහාමුදුරන්ගේ සිවුර නිර්මාණය කිරීම සඳහා ඒ රෙදි අමුරෙදි භාවිතා කරලා තියෙන ඒ නිර්මාණය කරගෙන යනවා. අතරම බැලු බැලමටම අපිට පේන්නේ මේ ස්ථානයේදී මේ හැම දෙයක්ම මෙතනම නිර්මාණය කරලා තියෙනවා වගේ. මේ ගහ ගැන විශේෂයෙන් ඔබට දෙයක් කියන්න තියෙනවා කිව්වා චතුරාංග. මේ ගහ මෙතනම තිබිච්ච ගහක්. ඒ ගහ උපයෝගී කරගෙන තමයි අපි බුදුන් වහන්සේ ඉපදීම මේ සනිටුවන් කිරීම සඳහා ඒ ගහ මූලික කරගෙන සල් ගහක් වශයෙන් නිර්මාණය කරලා තමයි මේ නිර්මාණයට පරිසරය අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ පරිසරයේ මෙතනට උචිත වෙන ආකාරයට ගොඩනගා ගන්න අපිට එම ස්ථානයේ තිබිච්ච අපිට ලබා දුන්න ස්ථානෙම තිබිච්ච ගහක් අපි උපයෝගී කර ගැනීම අපිට ගොඩක් පහසු කාර්යයක් වුණා මේ නිර්මාණය කර ගැනීමට. චතුරංග ඇතරම මේ නිර්මාණය ගැන කතා බහ කරද්දී ඔබට පේනවා ඇති කොයිතරම් පරිශ්‍රමයක් කාලයක් මේ සඳහා යොදාගෙන තියෙනවද කියන එක. ඉතින් ඔබට කොහොමද මේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔබේ කණ්ඩායම මේ හැම කටයුත්තම සිදු කළේ? මේ අපේ කාර්යාංශයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු නිලධාරීන් එකට එකතු වෙලා තමයි මේ නිර්මාණය කරේ. ඒ නිලධාරීන් ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දැක්ක හැමෝම මේකට සහයෝගය දක්වුවා. ඊට අමතරව මෙම නිර්මාණය කර ගැනීමට අපේ කාර්යාංශයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි අපි මේ සිදු කරේ. ඒ හින්දා අපිට සාර්ථක නිර්මාණය කරගන්නම ශක්තිය ලැබුණා. සතුටුයි නේද? ඇත්තටම සතුටුයි.
හොඳයි. ඒ සතුටත් එක්කම අපි යන්න සූදානම්ව ඉන්නවා බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපයේ තවත් සොඳුරු වෙසක් නිර්මාණයන් රැසක් නරඹන්න. අපි ඔබට නැවත නැවතත් ආරාධනා කරනවා මේ ජන ගඟ සමග එකතු වන්න අපි යමු බුද්ධරශ්මියේ ඉදිරියට. ගංගාරාම සීමා මාලකයේ වැඩහිදින නිසල සමාධි බුදුරුව අද දවසේදී ඊයේ දවසේදී කොතරම්නම් බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණාද. වෙසඟේ අසිරිය නරඹන්නට ඔබ පැමිණෙන ගමන් මඟ තුල සීමා මාලකයට ගොඩවැදී බුදුරදුන් පුදන්නට ඔබ අමතක නොකරන බව අපට මනාව පැහැදිලි වෙනවා, මනාව පේනවා. අපි ආරාධනය කරන්නේ ඒ නිසාවෙන්මයි බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපයට පැමිණෙන්න. 45 වසරක් තිස්සේ බුදුමුවින් වදාළ ධර්මස්කන්ධය ඔබේ ජීවිතයට ළඟා කර ගැනීමේ හැකියාව සහ ඒ තුලින් ඔබේ ජීවිත සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. බුද්ධරශ්මී ජාතික වෙසක් කලාපයේ සිට නැවතත් සූදානම චලනී රැඳී සිටින සොඳුරු ඉසව්වට යන්න. බුද්ධරශ්මී ජාතික වෙසක් සදහම් කලාපයේහි අද දවස දෙවැනි දින ඊයේ දවසේදී අපිට දකින්නට හැකියාව ලැබුණා අති විශාල ජනතාවක් මේ පරිශ්‍රයට එකතු වෙලා සිටින ආකාරය. ඒ වගේම අද මේ දෙවන දවස තුලත් මේ වන විටත් මේ පරිශ්‍රය මහ ජනතාව වෙනුවෙන් විවෘත වෙලා තවමත් හෝරාවකට ආසන්න කාලයක් පමණයි ගෙවිලා ගොස් තිබෙන්නේ. නමුත් මේ වන විටත් විශාල පිරිසක් මේ පරිශ්‍රයට පැමිණ වෙසක් අසිරිය විඳින ආකාරයක් අපිට දකින්නට පුළුවන්. ඒ නිසාම ඔවුන් මේ ලැබපු අත්දැකීම කොයි විදිහද සහ බුද්ධරශ්මී වෙසක් සදහම් කලාපයෙන් ලැබුණු අත්දැකීම කොයි වගේද කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඔවුන් එක කතා කරන්න හිතුවා. අපි දෙක ඉන්නවා මහත්මයෙක් එකතු වෙලා ඔබතුමාගේ නම දැනගන්න කැමති මුලින්ම. මම සමරවික්‍රම. සමරවික්‍රම මහත්මයා කොයි ප්‍රදේශයේ ඉඳන්ද අද දවසේදී මේ වෙසක් සදහම් කලාපයට ඇතුළත් වුනේ? හිඟුරක්ගොඩ ඉඳන්. හිඟුරක්ගොඩ. ඒ කියන්නේ කොළඹින් ටිකක් දුර ප්‍රදේශයක්. අපිට පැහැදිලි කිරීමක් කරන්න කොහොමද මේ බුද්ධරශ්මී ජාතික වෙසක් සදහම් කලාපයට පැමිණලා ලැබුණු අත්දැකීම සහ මොන වගේ නිදහසක් යටතේ වෙසගේ අසිරිය විඳින්නට ඔබට ඉඩ කඩක් සැලසුණාද? මේකේ හුඟක් නිදහසේ වෙසක් බලන්න පුළුවන්. බලන්න ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් ගම්බද අපි වගේ හුඟක් ඈතින් ඉඳලා ඇවිල්ලා හුඟක්ම නිදහසේ බලන්න දේවල් තියෙන ගොඩක්. මම හිතන්නේ මේ බද්දන්සලක පහසත් ලැබලා තියෙනවා මේ වෙලාවේ නේ. බද්දන්සලට ගියා. බොහොම හොඳයි. ඔනේ බද්දන්සලකුත් වෙනගෙන බොහොම සතුටු සිතින් වෙසක් අසිරිය ඔහු සමරන මොහොතක අපි තවත් පිරිසක් එක්ක කතා කරන්න හිතුවා. මේ දුවලා ටිකක් වට කරගෙන අම්මා කෙනෙකුත් ඉන්නවා, දුවලාත් ඉන්නවා. කොහොම හරි අම්මත් එක්ක මුලින්ම කතා කරන්න හිතුවා මේ වෙසක් අසිරිය බැලුවද? ඔබතුමීගේ නම කියන්නකෝ මුලින්. W සිරියාවතී. කොහින්ද? කිතුගල. දැන් ඔබතුමිය මොකද හිතන්නේ මේ බුද්ධරශ්මී වෙසක් සදහම් කලාපයෙන් ලැබුණු අත්දැකීම කොයි වගේද, මොන වගේ දේවල්ද මේ වෙසක් අසිරියත් එක්ක ලබන්නට හැකියාව ලැබුණේ? මට බොහොම සන්තෝෂයි මේ බෞද්ධ ලෝක මහත්මයා මේ වෙසක් අසිරිය නැරඹුවාට ගොඩාක්ම සතුටුයි. හොඳයි. දුව මොකද කියන්නේ? මටත් ගොඩක් සතුටුයි. අපි බුදුහාමුදුරුවෝ ගැන හුඟක් දේවල් දැනගත්තා. සතුටුයි ඉතින් මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගැන. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සේම බුද්ධ චරිතය තුළ අපිට අත්විඳින්නට හැකියාව ලැබෙන සහ අත්දකින්නට හැකියාව ලැබෙන විවිධ කරුණු කාරණා රසක් සංකේතවත් කරමින් මේ පරිශ්‍රය තුළ විවිධාකාරී නිර්මාණ බිහි වෙලා තිබ්බා. ඒ නිසා ඒ අත්දැකීම විඳින්නටත් මේ පරිශ්‍රයට පැමිණෙන පිරිසට ඉඩකඩ ලැබෙන වගේ අපි බොහොම සතුටින් මතක් කරන්නේ. වෙසක් බැතිගී සරණියක අසිරිය විඳින්නටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ එක් එක් අංශයන් නැත්නම් යුද හමුදාව, නාවික හමුදාව මේ ආදී පිරිස් එකතුව ගෙනෙන බැතිගී සරණියක අසිරියේ පහස විඳින්නටත් මේ පරිශ්‍රය තුළ ඉඩකඩ සැලසෙලා දවසේදී නාවික හමුදාව වෙනුවෙන් තමයි ප්‍රධාන වේදිකාව වෙන් වෙලා තියෙන්නේ. හොඳයි. ඔබතුමාත් වෙසක් අසිරිය විඳින්නට ඇවිල්ලා තියෙන්නේ කොහේ ඉඳන්ද? ඔරණින්දලා. නම මොකද ඔබතුමා? ප්‍රේමරත්න. දැන් ප්‍රේමරත්න මහත්මයා මොකද හිතන්නේ බුදුරශ්මී වෙසක් සදහම් කලාපයේ බොහොම නිදහසේ හැසිරීමෙන් වෙසක් අසිරිය විඳින්නට ඉඩකඩ සැලසලා දීලා තිබෙනවා. මේ ලැබුණු අත්දැකීම ගැන මොකද හිතෙන්නේ? හුඟක් සතුටුයි. හුඟක් සතුටුයි ගැන ජනාධිපතිතුමාගේ සංකල්පය මත සතුටුයි. ඉතින් අපිට නිදහස අරන් දීලා මේ වගේ බලන්න ලැබීම වෙන්න. අතිගරු ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ බොහොමත්ම නිදහසේ මේ ප්‍රදේශය තුළට නැත්නම් මේ කලාපයට ඇතුළත් වෙන පිරිසට නිදහසේ බොහොම ඉහළ ආරක්ෂාවක් සහිතව මේ වෙසක් සදහම් කලාපයේ අසිරිය විඳීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසාමයි අපි ඔබට ආරාධනා කරන්නේ එළඹෙන 12 වෙනිදා දක්වා බුද්ධරශ්මී ජාතික වෙසක් සදහම් කලාපයේ ඔබ වෙනුවෙන් විවෘතයි. අගනගරයේ සිටින ඒ වගේම අගනගරයෙන් පරිබාහිරව සිටින බොහෝ දෙනෙක්ට අපි ආරාධනා කරනවා මේ ප්‍රදේශයට පැමිණලා මේ සදහම් කලාපයට පැමිණලා මේ වෙසඟේ අසිරිය විඳින්නට කියලා. ස්වාධීන රූපවාහිනී සේවය ලෙසින් අපිත් සූදානම් විටින් විට සජීව තොරතුරු ඔබට මේ පරිශ්‍රයේ සිට ගෙන එන්නේ.
චලනි ඔබේ විමසුම හරහා අපි බොහෝ දේ දැන කියාගත්තා. ඈත දුර බැහැර ප්‍රදේශවල ඉඳලා මේ වෙසක් කලාපේ නරඹන්න බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් මේ භූමියට ඇදමින් පවතින බව. අද ජාතික වෙසක් කලාපේ දෙවැනි දවස බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපේට මේ වෙන විට රට පුරා විසිර පැතිර සිටින බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් වෙසක් සිරි නරඹන්නට එන බව අපට පෙනෙනවා. ඒ සංඛ්‍යාව රාත්‍රිය වැඩි වෙත්ම කිසිදු අඩුවක් බවට පත් වෙලා නැහැ. එන්නම ජනතාව වැඩි වශයෙන් මේ වෙසක් කලාපේ නරඹන්න වෙසක් අසිරිය නරඹන්න බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයට පැමිණෙන අයුරු අපිට දකින්නට ලැබෙන්නේ. අපි ආරාධනය කර සිටින්නේ ඔබට ඒ නිසාවෙන්මයි 12 වෙනිදා දක්වා බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය ඔබ වෙනුවෙන් සූදානම්ව සිටිනවා. අපි නැවතත් බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයේ සිට සූදානම් ප්‍රධාන වේදිකාවේ රැඳී සිටින සිතාරාට අවස්ථාව ලබා දෙන්න. ආමිසයේද ප්‍රතිපත්තියේද තුලින් අපි බෞද්ධයන් ලෙස අපේ ජීවිත ගොඩනගා ගන්නකොට ලෞතර බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී සද්ධර්මයේ වෙනුවෙන් මහා සංඝරත්නයේ වෙනුවෙන් අපි පුද පූජා පවත්වනවා. අපේ ප්‍රතිපත්තියට සමවැදී ආමිසයට සමවැදී අපේ ජීවිත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් එක්ක ගොඩනගා ගන්න උත්සාහ කරන අපිට කරන්නට බැරි මාහිගේ කාර්යයක් සිය හඬ පෞරුෂයෙන් ගෙන එන්නට තරම් කලාකරුවා සමත් වෙනවා. සිය හඬ පෞරුෂයෙන් බුදු පුදට, දම් පුදට, සංඝ පුදට සියාත්මය කැප කළ කලාකරුවන් අතරේ මහා සංඝරත්නය වෙනුවෙන් ගැයුණු ගීතාවලියක් අප ඔහු කෙරෙන් හඳුනා ගන්නවා. බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීතයෙන් විශේෂයෙන් මෙහි තූරවාදක කණ්ඩායමේ සංගීතයෙන් ඒකාත්මික වෙන මේ පැතිකේ සරණිය රසවත් කරන්න පහන් සංවේගයෙන් ඔබේ හද ආනන්දයට රැගෙන යන්න අප ඔහුට ඇරයුම් කරන්නට සූදානම්. ගීපද රචනය මලික් තුසිත ගුණරත්නයන්ගෙන්, සංගීතය ආචාර්ය රෝහණ විරසිංහන්ගෙන්. ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග තූරවාදක කණ්ඩායම සමගින් ගායන ශිල්පී දයාන් වේතරන්ටයි ආදරණීය ඇරයුම.
අද දවසේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ වෙන්නුනේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදාවේ සංස්කෘතික කණ්ඩායම ගායන වෘන්දය වාදන වෘන්දය ඇතුළු ඔවුන්ගේ සොඳුරු අත්දැකීම් ඔවුන්ගේ සොඳුරු විශේෂාංග අද දවස පුරා බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ ප්‍රධාන වේදිකාව තුළදී ඔබට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ තවමත් ප්‍රමාද නැහැ පැමිණෙන්න බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට. ඔබට මේ පිරෙන අයුරින් විශාල බැතිමතුන් පිරිසක් වෙසක් සිරි නරඹන්න කොළඹ හුණුපිටිය ගංගාරාමයේ සහ අරලියගහ මන්දිර පරිශ්‍රයට පැමිණෙන ආකාරයක් තමයි ඔබට මේ විදිහට දකින්නට ලැබෙන්නේ. අපි නැවතත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ තවත් සොඳුරු තැනක සිටින සම්පත් බණ්ඩාර වෙත අවස්ථාව ලබා දෙන්නට සූදානම්. පබස්වර මිදං බික්කවේ චිත්තං හිත හරිම ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර සිතින් ඔබ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ඇවිදිනකොට ඔබේ සිතට එන උපක්ලේශ වලින් ඔබට බේරෙන්න පුළුවන්. මේ වෙසක් කලාපයේ යනකොට හිතට උපක්ලේශ එනවා නම් ඔබ ආපු එකේ තේරුමක් නැති වෙනවනේ. ඒ නිසා ඔබ මේ බුද්ධ රශ්මි වෙසක් කලාපයට ආවිත සමාධියෙන් සාන්තියෙන් මේ හැමතැනම යන්න. එවිට ඔබ ආ ඵලය අග්‍ර ඵලය ඔබට ලබා ගන්න හැකියාව තිබෙනවා. අපි රැඳුනේ තවත් සොඳුරු රමණීය වෙසක් කූඩුවක් ළඟ පහන් කූඩුවක් ළඟ. සමීර ඉන්නවා මගෙත් එක්ක. කොළඹ මධ්‍ය පොලිස් කොට්ටාසිය තමයි මේක ඉදිරිපත් කරන්නේ. බොහොම අපූර්වයි. හරිම කලෙලි දැක්මයි. වර්ණ ගැලපීමත් හරිම ලස්සනයි. සමීර මට කියන්න මොන වගේ අදහසක්ද මේ වෙසක් කූඩුවෙන් තමයි පහන් කූඩුවෙන් ඔයගොල්ලෝ කියන්නේ රටට? මෙම කූඩුව හදලා තියෙන්නේ අපේ බුදුදහමේ ධම්මපදයේ ගාථාවලින් තමයි මෙම කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ධම්මපදයේ ගාථාවට අදාළ රූප රාමුවයි එයින් වෙන ඵල විපාකයි අපි ඔක්කොම මෙම කූඩුවෙන් පෙන්වුම් කරලා තියෙනවා. මේ ඇත්තෙන්ම කියනවා නම් මෙම කූඩුව කොළඹ මධ්‍යම කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මකාති පෙරේරා මහතා මෙන්ම ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤි විදියේ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා කොම්පඤ්ඤි විදියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති සුවදරත්න මහතා හා මේ එම නිලධාරීන් පිරිස තමයි මෙම නිර්මාණය ඉදි කළා තියෙන්නේ. මැරෙන බව නොදන්නෝ කලහ කරති ධම්මපදයේ ගාථාවක කොටසක්. ධම්මපදයේ ගාථා හැම එකක්ම වගේ තියෙනවා. ඊට අදාළ චිත්‍රණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුංචි පුංචි පහන් කූඩු පැටව ගණනාවක් කියලා තියෙනවා. හරිම දැකුම් කලුවේ හරිම කලෙලි දැක්මයි. අපි ඒ නිසා මෙතන නැවතුනේ ඔබට ආරාධනා කරන්නේ එන්න බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ සමග එකතු වන්න. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ පුරාවට ඇසෙන දහම් නාද දැනෙන දහම් සුවඳ වගේම ඉතිරි පැතිරී යන දහම් රසය ඔබට සුවිශේෂ අත්දැකීමක් වනවා නොඅනුමානයි. වෙසක් නැරඹීමේ සංස්කෘතිය නවමානයකට ගෙන යන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය තුළට පැමිණියොත් ඔබට වෙසක් පහන් කූඩු, වෙසක් නිර්මාණ, වෙසක් තොරණ ඇතුළු බොහෝ විශේෂාංග දැක බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි දකින සුවිශේෂතම දේ තමයි මේ සෑම නිර්මාණයකම යම්කිසි තේමාවක් පදනම් කර ගනිමින් ජීවිත අරුතක් ඔබට ලබා දීම. බුදුරජාණන් වහන්සේගේ ශාසන ඉතිහාසයේ සඳහන් ඇතැම් සිදුවීම්, ජාතක කතා, එවැනි සිදුවීම් බොහොමයක් මේ නිර්මාණවලට පාදක වෙලා තිබෙනවා. එපමණක් නොවේ, ලක්ෂ සංඛ්‍යාත විදුලි බුබුලු බේරේ වැව් පරිශ්‍රයේ මේ දිලෙන දසුන් නරඹන්නට සජීව අත්දැකීම විඳ ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. අපි නැවතත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ ධනුෂ්ක රැඳී සිටින පරිශ්‍රය වෙත යාමට සූදානම්. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සඳහා ශ්‍රී ලංකාවේ කලාව සඳහා බුදුදහමෙන් ලැබුණු පෝෂණය, ආලෝකය අති මහත් කියලා අපිට කියන්න පුළුවන්. ඕනෑම කලා නිර්මාණයක් සිද්ධ කරද්දී ඒ කලා නිර්මාණයට එකතු වෙන බුදු ගුණය නිසා ඒ කලා නිර්මාණය තවත් හැඩවැඩ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ තවත් එක් විශේෂ පහන් කෝඩු නිර්මාණයක් බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයේදී ඉදි වී තිබෙන මේ විශේෂ පහන් කෝඩු නිර්මාණය ගැන අපි සඳහන් කරොත් එහෙම ඔබට දැකබලා ගන්නට පුළුවන් මෙය කොතරම් සියුම් ආකාරයේ නිර්මාණය කොට තිබෙන කැටයම් මේ පහන් කූඩුව පුරාවටම ඔබට දැක බලා ගන්නට පුළුවන්ද කියලා බලන්න. ඊටමත් සියුම් ලෙස මේ කැටයම් නිර්මාණය කොට තිබෙනවා. හරිම සුමට ලෙස කියන්න පුළුවන් කොතනකවත් වැරැද්දක් හොයන්න බැරි ආකාරයට මේ කැටයම් සියල්ල එකම ආකාරයෙන් එකම විදිහකට නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හොඳයි, අපි මේ පහන් කූඩුව ගැන මේ තරම් කතා බහ කරද්දී මේ පහන් කූඩුව නිර්මාණය කරපු උදවිය එක කතා බහ කරේ නැත්නම් ඒක මදි පුංචි කමක් කියලා මට හිතෙනවා සමහර වෙලාවට. ශ්‍රී ලංකා පොලිසිය සැපයුම් කොට්ටාශය තමා මේ විශේෂ
පහන් කෝඩුව නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ ගැන කතා බහ කරමු අපේ හිතවතෙක් එක්ක. මට ඔබේ නම කියන්න. මම රෝහිත ප්‍රසන්න නුගේගොඩ පොලිස් සැරයෙන් 50008. හොඳයි. අපිට කියන්න රෝහිත මහත්මයා මේ විශේෂ පහන් කෝඩුව නිර්මාණය කරද්දී මම දකිනවා ඉතාමත් සියුම් කැටයම් මේ සඳහා යොදාගෙන තියෙනවා. මට කියන්න කොයිතරම් කාලයක් ගියාද මේ වගේ කැටයම් නිර්මාණයක් කරන්න ඔබලට? අපි මේකට මාස දෙකකට වැඩි ඒවා ගත්තා. අපේ අධ්‍යක්ෂතුමාගේ සහ ස්ථානපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මේක නිර්මාණය කරන්න පටන් ගන්න දැන් මාස දෙකමාරක් විතර ඇති මේකට සූදානම් වුණා. ඇත්තම කිව්වොත් එහෙම මේ කැටයම් නිර්මාණ දිහා දැක්කම මට ඇම්බැක්කේ කැටයම් පවා මතක් වෙනවා සමහර අවස්ථාවලදී. ඒ තරම් හරිම සියුම් ආකාරයෙන් නිර්මාණය කරලා තිනවා. මේ වගේ විශේෂයෙන් මේ සඳහාම යොමු වෙච්ච හෝ මේ සඳහා දක්ෂතාවයක් ඇති පිරිස් ඔබේ කොටාශේ ඉන්නවද? අපේ කොටාසේ නිලධාරී සියලුම දෙනා වාගේම මේකට උදව් වුණා. ඒත් එකම විශේෂ හැකියාවක් තියෙන නිලධාරී කීප දෙනෙකුත් අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලන්ගේ උපදෙස් කියන්නේ ඒගොල්ලෝගේ හැම කියන්නේ මේ නිපයුමට මේව කරගත්තා. සමහර ඒවා අපි ලියව ගත්තේ ඇත්තටම කියනවා නම් මේ අර ලියවන පට්ටල් වලින් ඒවා කියන්නේ අපිට පහසුකම් නැති හින්දා අනිත් ඒවා ඔක්කොම නිලධාරීන්ගේ වලින් තමයි ඒගොල්ලෝ මහන්සියෙන් තමයි කරගත්තේ. හොඳයි බලන්න සෑහෙන කාර්යබහුල දිවිපෙවතක් ගෙවද්දී ශ්‍රී ලංකා පොලිසිය රටේ මහජනයාගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙද්දී මේ වගේ කලා නිර්මාණයන් සිදු කරන්නටත් ඔවුන්ට හැකියාව දක්ෂතාවය තියෙනවා. ඒ මම හිතන්නේ මනසට ගොඩාක් ලොකු ආශිර්වාදයක් වේවි ආලෝකයක් වේවි කියලා අපි හිතනවා. ඔබේ මනස ආලෝකමත් කරගන්නට ඒ වගේම ප්‍රඥාවේ පහන් දල්වන්නට අපි නැවත නැවතත් ඔබට ආරාධනා කරනවා. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයේ නරඹන්න පැමිණෙන්න අද දෙවන දිනය අපි ඔබ වෙනතුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගංගාරාම වැවරවුම පුරා දැල්වෙන ආලෝක රටාවන් මේ වැව්තලය පුරා බුදුගුණ සිතුවම් කරනවා. ඒ සිතුවම් හරහා බොහෝ වෙසක් නිර්මාණ මේ වෙසක් කලාපය තුළ අන්තර්ගතයි. නිම වෙලා තිබෙනවා. ඒ නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවන්ට සුවිශේෂ ඇගයුමක් ලැබෙන බවත් අමතක කරන්න එපා. ඒ ඇගයුමකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔවුන් තුළ තිබෙන බුද්ධාලම්බන ප්‍රීතිය මෙවන් ඇගයුමකට ලඝු කරන්න බෑ. නමුත් ඔවුන්ගේ මේ සුවිශේෂ හැකියාව, සුවිශේෂ වූ ධෛර්යය නිසාවෙන් අපි ඔවුන් වෙනුවෙන් විශේෂ වූ ත්‍යාගයන් පිරිනමන්නටත් බලාපොරොත්තු වෙන්න සිටිනවා. බුදුරශ්මි ජාතික වෙසක් කලාපයේ මෙතරම් සොඳුරු නිර්මාණ බිහි වෙන්න හේතුවක් විදියට එයත් අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වේදිකාවේ රැඳී සිටින රකිතට අපි අවස්ථාව ලබා දෙන්න පුළුවන් මේ වෙසඟේ තවත් සැබෑ බැතිගී නදකට ඔබේ නිර්මාණය රැගෙන යන්න. වෙසක් සඳ මේ නුබගැබ මෝදු වෙද්දී හිතවතුනි ඔබ දන්නවා මේ පරිසරයත් මේ වෙසඟේ සිරියසිරියට ගැලපෙන ආකාරයටම පෙළ ගැසෙන වගට මේ තුරුලතා මලින් පලින් බර වෙද්දී මේ හාත්පස හමා යන්නා වූ සිසිල් සුළං රැල්ල අපට කියන්නේ ලෞතර අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මේ මහා ගුණ සමුදාය. මේ තෙමඟුල සිහිපත් කරන්නට මේ ගෙවුණු 2600 වසක් පුරාම පරිසරය මේ අපේ ස්වභාව සෞන්දර්යය මේ අහසය පොළොවය වෙනසකින් තොරව එක ලෙස පෙළ ගැහුණා. මේ පෙළ ගැසීමේ අරුමය පරිසරයේ චමත්කාරය ලෙසට අප හඳුනා ගන්නවා මේ වෙසක් සමයේදී. ඉතින් බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයේ අප මේ ප්‍රධාන වේදිකාවේ මේ මහා චමත්කාර ජනක වූත් මහා විශ්මය ජනක වූත් පාරිසරික හැකියාව ලෞතර අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මේ මහා ගුණ සමුදායට තමන්ගේ ගෞරවය පුද කරමින් සකලලෝ වාසීන්ට මේ බව කියාපාමින් අපේ හාත්පස මේ පරිසරයේ මවන්නා වූ අපූර්ව සුන්දරත්වය චමත්කාරය මත පදනම් වුණු ගීතයකටයි ආරාධනා කිරීමට සූදානම් වන්නේ. එදා නීතිඥ ජෝන් ද සිල්වා මැතිතුමන්ගේ සංගීත සංකල්පනාව අද දවසේ නව සංගීත සංයෝජනය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන් මේ සංගීත කෙතට මේ ලාංකේය සංගීත කෙතට දායාද වුණු රජරටින් දායාද වුණු අපේ ප්‍රවීණ ගායන ශිල්පියෙකුටයි ශ්‍රී ලංකා නාවික හමුදා වාදක කණ්ඩායමගේ සංගීතයට අපි ප්‍රධාන වේදිකාවට ආරාධනා කරන්නේ. අපගේ ගෞරවනීය ආරාධනය ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ ශූරීන්ට ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග වාදන කණ්ඩායමත් සමග